බාන්න දැන් අපිට කෙලින්ද යන්නේ. නෑ නේ. අපිට කෙලින්ද යන්නේ. අපිට කොටන්නේ. හරි. දැන් මෙයා දැන් මේ කිකිලිව නැතුව ඉන්න සීන් එකේ නේ. මට දැන්නේ අයිඩියා එක ආවේ. අර පොඩ්ඩක් බලමු කුකුළු ටික. දැන් සත්තු ගන්න එන කට්ටිය පොඩ්ඩක් විස්තරේ අහනවනේ. මේ බ්‍රාහ්මනේ. මෙයාලා දෙන්න ඉන්නේ නැයිද? ඔව්. දෙන්න. කොහොමද බ්‍රාහ්මණ මේ දවස්වල යනවා මේක? මේ දවස්වල ජෝඩිය දෙන 11 12යි නේ. මේ තමයි බ්‍රාහ්ම මේ ඉන්නේ හොඳ කුකුලා. මේ ඔක්කොම විකුණන අය තමයි ඉන්නේ. මේකේ මොනවද? මේකේ ඉන්න බෙන්ඩන් ඉන්න පොලිස් කිප්. බෙන්ඩන් එකේ පොලිස් කිප් එක. ඒක මොන දාලා තිබුණම කවලම් වෙන්නේ නැද්ද? නෑ මේකේ දැන් මේ බිස්නස් එකට ඉන්න කට්ටිය ඉන්නේ. මේල බිත්තර දාන්නේ තාමනේ. මේ එක්කෙනෙක් බිත්තර දාලා නතර වෙලා ඉන්නේ මේ බ්‍රෙන්ඩන් එක්ක නා ගන්න බලන්න ඉතින්. බ්‍රෙන්ඩන් නේ. පොලිස් කැප් එක නේ. මේ පතරලම. යාගේ ලස්සන හොඳ හයා කට්ටයක් තියෙනවානේ. හරි. මේ බ්‍රාහ්මෙක් නේ. ඔව් බ්‍රාහ්මණ. උගේ මේ වල්ගේ මොකද වෙලා තියෙන්නේ? වල්ගේ මේ අල්ලලා කොටලා දෙඩ හරිච්ච වට්ටියනේ. යාලා වෙනව දාලා ඉන්නේ නේ. වෙනම දාලා තියෙන්නේ. ඒ වෙනව දාලා අනිත් අයට බෝන් නිසා. මොකද්ද මුන්ගේ රෙඩි? මේ ඇහෙට නිකන් රෙඩියක් වගේ ඇවිල්ලා. දැන් හොඳයි. දැන් හොඳ වෙලා තියෙන බෙහෙත් දීලා දැන් හොන් ටිකක් හොඳයි නේ. ඔව්. කවුද ඉන්නේ? මේකේ ඉන්නවා. මේකේ මේ බ්‍රෙන්ඩන්වත් ඉන්නවනේ. බෙන්ඩන් නෙවෙයි. පොලිස් කැප් ඉන්නේ. කොචින්නේ. ඉන්නේ. මේ මාස කීයද? ආසයි දවස් ගණක් යනවා. මාසේ කාමාර කිට් වෙන්නේ. පර කිට් එක. පරක් දෙන්නේ. ඒ තාමක දෙන්නේ. ඒකත් පරක් දෙන්නේ. මේකේ මේ නෝස් කට් එක තව ලොකුනකට තමයි හරියන්නේ නේ. ඔය නෝස් කට් එක තියෙනවනේ. අනිත් වෙන වර්ගයක් ගන්න බලනවා. මේ ඉන්න බ්‍රාහ්ම. ඔය බ්‍රාහ්ම පැටිය කීයද දෙන්නේ? මේකේ දෙන්න පුළුවන් 800ට විතර. පැරට් බීට් පැටිය. පැරට් බීට් පැටියක් නම් ජෝඩුවක් දෙනවා. 9000කට. ඒ වගේ ගන්න උන්ට. ආය මොනවද ඉන්නේ මේ පැටව විකුණන්න ඉන්නේ? කොචින්. වාව්. ඌ කොහමද යන්නේ ජෝඩුව? කැප් එකේ තියෙන්නේ කොචින්. මේ ජෝඩුව නම් දෙනවා 5000ක්. ජෝඩුව තමයි ඒ ගණන් වලට යන්නේ. වෙන තැන් වල ඉතින් එක ආවේ ගණන් එනවනේ. මොසාමද? මොත් විකුණන්න ඉන්නේ. විකුණන්නේ. කීයද දෙන්නේ? මේක දෙනවා නම් දෙනවා මං 8000කට. අවිලා කතා කරලා ටිකක් අර කරලා දෙන්න පුළුවන්. මේ සාමෝ මේ හොඳට මේක කුසු මුණ තියෙනවා නේ ඩයල් එකේ. වයිට් කලර් එකනේ. ඔව්. මේ ෆොටෝ කුකුළුනේ. මේ මොකද්ද වර්ගය? මේකත් සාමු තමයි. මේ සාමුනේ. සාමු ඔරිජිනල් එක. මොන කොහමද ප්‍රයිස් යනවා? මේක නම් ජෝඩුව දෙන්න පුළුවන් 14කට. 14 කිව්වට කඩලා මේ කට්ටිය ගානක් තියෙනවනේ. දෙන්න පුළුවන් නේ. දෙන්න පුළුවන්. අර එනවා දෙන්න. කලු කුණ්ඩබලනේ. ඔව්. මොකද බිස්නස් එකද? මේක දෙනවා ඉතින් මට ඉතින් මේ බඩු ඉතින් ගේන්නවා ඉතින් යනවා. ඕනේ. මේ ඉන්නවා ගං කුකුළු වුණොත්. මේකේ ගං කුකුළු දින්නේ. නාම්බු සයිස් එක ඉන්නේ ඔක්කොම බිත්තර දාන්න පටන් ගන්නවා. ළඟදීම බිත්තර දාන්න සෙට් වෙන උන් තමයි. ඕනේ. මේ අලුත් බැජ් යන්නේ. මේක ගම් කුකුළු. බැජ් යන මාස 5ක්.
මේකේ කොහමද මාමා මේ මිල? මේක නම් දෙන්න පුළුවන් 1600ට. මේක ඔක්කොම කිකිලියෝ ඉන්නේ නේ. ඔව් ඔක්කොම කිකිලි වෙන්නේ. අඩු කරලා ඉතින් ආවිල්ලා කතා කරලා බලන්න ඕන. ඔව්නේ. දැන් මාමා මේ ඔයාගේ සත්තු ගන්න එනවා නම් කොහොමද එන්න ඕනේ අපි? අම්පාරේ හරින්න යනවා. සෙන්ට්‍රේ කැම්ප් එකට ආවිල්ලා අම්පාරෙන් නම් එනවා නම් උගන පාරෙන් එන්නත් පුළුවන්, මල්වත පාරෙන් එන්නත් පුළුවන්. ඔව්නේ. ආවිල්ලා මල්වත පාරෙන් සෙන්ට්‍රේ කැම්ප් එකට ආවිල්ලා සෙන්ට්‍රේ කැම්ප් එකෙන් ආවිල්ලා කෝල් කරපුවාම මං ගිහිල්ලා හම්බෙනවා. සෙන්ට්‍රේ කැම්ප් පොලිසිය ඉස්සරහට ආවිල්ලා කෝල් එකක් දුන්නොත් ඒ නම්බරේ තියෙනවා. සෙන්ටර් කැම්ප් එකේ යනවා නම් කල්මුණේ යලපාරේ ආව නම් 12 හන්දියට ආව නම් හරිනේ. 12 හන්දියට ආව නම් හරි. ෆෝන් නම්බර් කියන්න ඕන. 077 61 46යි 415. 077 61 61 46යි 46යි 415. 415. ඔන්න ඉතින් අම්පාරේ ඉන්න අයට මේ වගේ ලස්සන කුකුල්ලු ගන්න ඕන නම් මේ මාමට කෝල් එකක් දීලා ගන්න පුළුවන්. හොඳ සහනදායි මිලට සත්තු දෙන හැම වර්ගයක්ම වගේ ඉන්නවා. මේ අම්පාරේ ඉතින් ඉන්න ඕන කෙනෙකුට මේ මාමගෙන් කුකුල්ලු ගන්න පුළුවන්. කුකුළු වැඩිපුර හිටියොත් කිකිලිය ඕන වුණොත් චේන්ජ් කරලා දෙනවා. ඒ කියන්නේ දැන් මගේ සත්තු හිටියොත් මට මාරු කර ගන්න. සත්තු කුකුළු හිටියොත් මං කිකිලිය දෙනවා චේන්ජ් කරලා. එහෙම දෙනවනේ. ඔව් එහෙමත් දෙනවා. ගම් කිකිලියෝ ගන්නවා නම් මේ විතර දානු ඉන්නවා 1800යි 2000යි. එහෙම ඉන්නවා මේ බලලා ගන්න ඕන කට්ටිය. කැමති එකක් ඉතින් ලොකුවා ඉන්නවා ලස්සන මේවා ඉන්නවා. මේවා නම් දෙනවා ඉතින් කොහොමද 2000ට අඩුවෙන් දෙන්න බෑ. මොකද දැන් මේ කට්ටිය දැන් විතර දානවා. වටින්න නියමයි. එහෙම ඉන්නවා. මේ සයිස් එකනේ. ඔව්. ඒවා ඊට වැඩියෙන් ලොකුවක් ඉන්නවා. කුඹගෙන ලස්සන. මේක මොකද? මේක ඉන්නවා වර්කවල දෙකක් තුනක් ඉන්නවා. අම්මා අයින් කරා. මගේ අම්මා අයින් කරා. ඔව්. මාසයක් කිට්ටු වෙනවා අයින් කරා. මොකද වර්ගේ? මේක ඉන්නවා කටකනාර ඉන්නවා. පොරො කුකුළු ඉන්නවා. ගම් කුකුළු පැටවල. එතකොට මාමා දැන් මේ ඔය වගේ සයිස් එකේ කොහොමද මිල ගන්න? මේක 400යි පෙටි. පැටි 400යි. මේ එතකොට දැන් ඔය සයිස් එකේ ගම් කුකුල් පැටව ගන්න කට්ටිය ඉන්නවනේ. ඒ උනොත් දෙනවා. ඒ කට්ටියට අර ගම් කුකුල් නම් මේ සයිස් එක අඩු කරලා දෙන්න පුළුවන් 300යි. එහෙම දෙන්න පුළුවන්. එහෙම දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ගාන වුණත් අඩු කරලා දෙනවා. ඉතින් කතා බහ කරලා තව ගානක් අඩු කරලා දෙනවනේ. ඉතින් එන්න ඕනේ. අවිල්ලා බලන්න ඕනේ. පැටව 100ක් 200ක් වුණත් ගන්න පුළුවන්ද ගම් කුකුල්? මේ ගන්න පුළුවන්. ගන්න පුළුවන් නේ. ඔව්. අනේ කෙනෙක් නේ. ඒක එළියේ ඉන්න දෙන්නවා. ඒක අල්ලන්න. මාමා එතකොට දැන් කට්ටිය රැන සත්තු එහෙම අසනීප වෙනවනේ. ඒ අසනීප වෙන සත්තු එහෙම දැන් හදිස්සියේ හරි දැන් මාමගෙන් සත්තු අසනීප වෙලා අරන් ගියොත් එහෙම මාමා ඒ කියන්නේ දැන් මං අරන් ගියා කියන්නේ සත්තු ටික අරන් ගිහලා ඕන ටික දවසක් යනකොට සත්තු 10ක් 20ක් අරන් ගියොත් 5ක් විතර අසනීප වුණොත් එහෙම මාමගෙන් දැන් අපි කතා කරලා ලැබුවොත් එහෙම නම්බරේට මෙහෙමයි මේ සත්තු අසනීප වෙලා මුන්ට බෙහෙත් දෙන විදිහ අනම්මනම් විස්තර ලැබුවොත් එහෙම මාමා එහෙම උපදෙස් ලබා දෙන්න පුළුවන්. කරලා මං දානවා ඒක. ඔව්නේ. බෙහෙත් මේක මං දෙන බෙහෙත් එක මෙයාලට ෆොටෝ ගහලා මං එවන්න. ඔව් එහෙම නැත්නම් මාමට බෙහෙත් උනත් අරන් දෙන්න පුළුවන් නේ. නෑ ඇත්තටම දැන් ගොඩක් අයට තියෙන එන ප්‍රශ්නයක් නේ මාමා දැන් බෙහෙත් මේ කතන්දරේ නිකන් මේ කන්නතු හිටියොත් නිකන් නිදි වගේ ඉදි. ඒවට කෑම මේවා වෙන්න ඕනේ, දෙරෙන්න ඕනේ. ඒවට බෙහෙත් තියෙනවා, ඒ විටමින් තියෙනවා. ඒවා එක එක වර්ග තියෙනවා. මේ සීතල කාලා ආපු ගමන් බෙහෙත් තියෙනවා. දැන් ඔය දෙන්නේවා. දැන් ඔය ගොඩක්ම සිංහල කට්ටිය අලුතෙන් ඔය කුකුළු හදන්න එන කට්ටිය ඉන්නවනේ. සිංහල කට්ටිය කවුරු ලංකාවේ සිංහල හරි තමිල් හරි මුස්ලිම් හරි අය ඉන්නවා. එතකොට ඒ කට්ටියට මම කියලාම තමයි එවන්නේ. එතකොට දැන් අපි කියමුකෝ ඒ කට්ටියට ඔයා සාමාන්‍යයෙන් කියන්නේ මොන වගේ කෑමද සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් කුකුළු 10ක් 15ක් අරන් ගිහලා හදන එක්කෙනෙකුට කඩේ කෑම ඇත්තටම ගණන් වැඩි
තියෙන්නේ. නෑ කුඩු දෙන්න පුළුවන්. අනිත් එක මේ කුඩු ගන්න රයිස් පොලිස් නේ. ඔව් රයිස් පොලිස් දෙන්න පුළුවන්. අනිත් එක මේ පොඩි පැටවු අරන් ගියොත්. හරිද? අනිත් එක දෙන්න පුළුවන් මේ හරකුණ්ඩ දෙන කෑමක් තියෙනවා. අර ඒකට කියන්නේ මේවා මෝර්ලක්. මෝර්ලක් දුන්නම කුකුළු හොඳට හැදිලා එනවා. හැදිලා එනකොට ඉතින් මාස 5ක් වෙනකොට ඕවා නතර කරලා නිකන් අරලා දැම්මම ඉතින් උන්ට බිත්තර දාන කාලෙට හොයාගෙන කනවානේ. ඒ වෙලාවෙ ඉතින් අපි කෑමක් දෙන්න ඕන නම් කුකුළු කෑම කිලෝ දෙකක් තුනක් දීලා දෙම්ම නම් ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඒක ප්‍රශ්නයක්වත් නැහැ. නැත්තම් ඉතින් ගෙදර අයින් කරන දේවල් දුන්නා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. වෙන්නේ කිසිම දෙයක්. මොකද අරලා දාන්න කුකුළු කිසිම ලෙඩක් වෙන්නේ නැහැ. මේ ඉන්නේ ස්වභාවික විදිහට තමයි පුළුවන් තරම් හදන්න ඕනේ නේ. එතකොට හදන්න එක තමයි ලෙඩ නැතුව හදන්න පුළුවන්. වහලා වැඩිපුරම වහලා හදනවා නම් ඒක කූඩුව හොඳට තියෙන්න ඕනේ. ඔව්නේ. වටේම දල ගහන්න ඕනේ. ඔව්නේ. ඔව්. ඒක ඉතින් වහි කාලේ නිකන් වහන්න සීතල ටිකක් වහන්න මොනවා හරි රෙදි කැලක් හරි එල්ල දාලා වටේම අරලා තියෙන්න ඕනේ. අරලා තියෙන්න ඕනේ. දැන් මාමා දැන් අපේ කට්ටිය මේ වගේ පැටව අරන් යනවනේ. දැන් මේ කූඩුවේ ඉන්න වගේ පැටව අරන් යනවනේ. එතකොට ඒ කට්ටිය ඉස්සලම ගිහිල්ලා කූඩු ලොකු කූඩු වලට දාන්න හොඳ නැහනේ. නෑ. ඒ පොඩි කූඩුවක් මේවා කරලා මාසයක් දෙකක් යනකම් ලස්සනට තියාගන්න ඕනේ. ප්‍රශ්නේ කරලා දැන් මම බල්බ් දානවා මේවට. මේ වගේ මේ දැන් මේ සාමාන්‍යයෙන් පැටව අපි 100ක් දැම්ම කියන්නේ මේ වගේ කුඩුවට වෝට් කීය වගේ බල්බ්යක් දාන්න හොඳ? මේ බල්බ් 100 වෝල්ට්යක් දෙන්නෙත් ඇති. එකක් ඇතිනේ. එකක් ඇති. ඕක රස් වෙනවා හොඳට. ඔව්නේ. මොකද ඒ කියන්නේ ලොකු කිකිලි ඉන්නවා නම් බල්බ් දාන්න ඕනේ නැහැ නේ. දාන්න ඕනේ නැහැ. අම්මත් එක්ක අර යනවා නම් බල්බ් දාන්න ඕනේ. ඕනේ නැහැ නේ. ඔව්. දැන් ඕඩර් කරොත් අම්මත් එක්ක ඕඩර් එකක් කරලා සති දෙක තුනක් ඉන්න ඕනේ. වැඩි මේවා එකක් හදලා දෙන්න. දැන් අනිත් එක මේ පැටව දෙන්නේ මේ මැෂින් එකෙන් ට්‍රැක් කරලා නෙවෙයි. මේ කිකිලියන්ටම දීලා රැක්කේ. කිකිලියන්ට තියලම රැක්කනේවා තමයි මෙහි තියෙන පැටව මගේ ගාව. ඔව් නේ. ඒ කියන්නේ ස්වභාවිකම විදිහට තමයි වැඩේ යන්නේ. ඊටම රැක්කන. ඕන වර්ගයක ගංගුකුල් වර්ගයක් ඉන්නවනේ. එතකොට ඔය මේ අර ඔය අපි දැන් කියනවනේ මේ මොකද්ද කරදගොල්ල එතකොට මේ නේගන්නෙක් ඒ වගේ වර්ගවත් ඒ වගේත් ඉන්නවා. නේගන් ඉන්නවා. අර මෙතන දැන් ඇති මේ රවුල තියෙනවා. ඒවා කුකුළුන්ට රවුල කුකුළු වෙනවා. ඔව්නේ. උන්ට තිලින් ඒවා වෙන මේවා එකක්. මෙයා දැන් මගේ ගාවට ආවිලා දෙපාරක් රැක්කලා තියෙනවා. මෙයාගේ පැටව තමයි ඉස්සර අරකේ ඉන්නේ ටික. ඔව්නේ. ඔව්. මෙයා හොඳ කිකිලි රකින්න ලයින් එකේ ඉන්න නියම බාන්න. ඔව්නේ. අපි පුරතෙල්. දැන් සාමාන්‍යයෙන් ගෙදරක මේ වගේ සතු 10ක් 15ක් ඉන්නවා කියන්නේ මානසික සුවයකුත් තියෙනවනේ නේ. අපිට ඇහැට ලස්සන මේවා එකක් ඉතින් ඔය බලා ගන්න පුළුවන් කනේ දේවල් බලන්න පුළුවන්. ඔවුන්ගේ ලස්සන බලන්න පුළුවන්. දැන් බලන්න අරක ඉන්නේ ලස්සනයි. ඒ කුකුලා වුණත් ඒ වගේ කිකිලි එහා පැත්තේ ඉන්න කිකිලි බලන්න දැන් මෙතන හිටපොන් ගිහලා එහා පැත්තට ගියා. ඔව්. පල්ලයට. අර වත්තර ගිහලා නේ. ඔව්. මෙන්න උඩ නගලා ඉන්නකොට ආයේ මේ සාමාන්‍යයෙන් මේ වගේ දැන් මේක අපි ගෙදරටම කන්න විතර හදන නිෂ්පාදනය කරන්නේ නෙමෙයි. සාමාන්‍යයෙන් මේක ව්‍යාපාරයක් විදිහට කරගෙන යන කෙනෙකුට උපදෙස් දෙන්න කෑම පුළුවන්. කෑම වලින් මේවා. ඒ කියන්නේ මම දැන් මේකේ මොන වගේ ආදායමද තියෙන්නේ? ආදායම කියන්න පුතා මේමයි. විතර දාන්න දැන් මාස 4ක පැටව අරන් යනවා කියන්නේ. මාස 2යි යාලට බලා ගන්න තියෙනවා. ඔව්. මාස 6න් විතර දාන්න පටන් ගන්නවා. ඔව්. විතර දාන්න පටන් ගත්තාම කොහොමාරි මාසෙකමාරක් විතර දානවා. විතර 45ක් අනිවාර්යෙන් දානවා. කිකිලියේ. හරිද? විතර එකක් 40 ගාන බලමු. ඔය ගාන ඔව්ද? ආවිල්ලා. එහෙනම්. හරිද? එතකොට ලස්සනට මේ ඒවා කරගෙන මේ අපිට වෙන වැඩකුත් කරන්න පුළුවන් වත්තේදී උන්ට ඉතින් කැම තියෙනවා. ඒ වත්තේම කරගෙනම යන්න පුළුවන් නේ. යන්න පුළුවන්. ගෙදර වීදමකට දරුවෙකුට විතරයක් හොයන්න ඕනේ නැහැ. ගෙදරම විතර තියෙනවා. ඔව්නේ. හොඳයි ඉතින් මේ ආයෝජනයක් තමයි මේ බිස්නස් එකකට කරන කෙනෙකුට මේ උපදෙස් දෙන ගමන් සත්තු උනත් හොයලා දෙන්න පුළුවන් නේ. හොයලා දෙන්න පුළුවන්. පොරකුකුල් රජා අර පැත්තේ ඉන්න ඔක්කොම ටික ගිහිල්ලා නේ. ඔය ඉතින් කරගිලා සද්දය ආවම වෙනවා.
මේකෙන් කියන්නේ මේවා ඔක්කොටම පුරුදු වෙලා තියෙන්නේ නේ. තව එනවා එහෙනම් අවශ්‍යයෙන් පුරුදු කරන්න. මාමා මෙයා මොන වර්ගයේද? මෙයා නිකන් අමුතු. මෙයා අමුතු වර්ගයක්, අලුත් වර්ගයක්. ඒ කියන්නේ වෙන වර්ගයකට බ්‍රේඩ් මේ ක්‍රොස් වෙලා නේ. ක්‍රොස් වෙලා ඉන්නේ. මේ කඩගෙනත් නේ. අන්න රජා කලුකුන් රජා. ඉන්නේ ඉකිලි එනකන්. මොකක්ද ඒ වර්ගය? ඒ රෝගුල මේවා එකෙන් තමයි ඕ පාට එම එක්කෙනා ගාවම හම්බෙන්නේ. ඔව් නේ. හරිද? ඒ නිසා යාලා ටිකක් යනවා. තුනක පැටු. ඔව් නේ. වැඩියමුත් මාස 3යි. මම හොයන නේකන්නෙක් වර්ගේ. මාත්තාවේ කුකුළු ටිකක් ගන්න මේ අංකල්ගේ. මටත් ඉතින් හරි සහනලායි මිලකට හම්බුණා 1600 ගානේ. මෙන්න මේ සයිස් එකේ කිලියෝ නේකන්නෙක්. සුදු. ගෝල්ඩ් එක. රයන් එක නේ. නෝ හරිද? අර පොරකුකුණ්ඩ ක්‍රොස් වෙච්ච එකක්. ඒ වුණාට මේක කොතන පොරකුකුණ්ඩ තමයි එන්නේ. මාස 3යි අර ඉන්නවා. හරිද? ඒක හරි මේවා එකක්. කියන්නේ මේ කිසිම ලෙඩක් නැහැ. කිසිම මේවා එකක් නැතුව හැදිච්ච කට්ටිය. අපේ කොල්ලෙක් ඇවිල්ලා කුකුළු 14ක් දීලා ඒක 9ක් අරන් ගියා. දැන් මාස එකමාරකට ඉස්සර ආමියක කොල්ලෙක්. ආමියක කොල්ලෙක්. ඔව්. ඒ යාපනයෙන් නම් ඇවිල්ලා අරන් හරිද? එයා යාපනේ වැඩ කරන කොල්ලෙක්. ඔව් යාපනේ වැඩ කරන මෙහි දානමේ පීරපොඩ කොල්ලෙක්. අරන් දැන් ඉන්නවා උන් තනියමනේ ඉන්නේ. එන ලස්සනට ඉන්නවා ටික. ඒකෙත් එක්ක අරන් ගියා සල්ලි වලට අරන් ගියා මේ බ්‍රාහ්මා. මේ වර්ගෙමනේ. ඔව්. අර එකම වර්ගයක් ඉන්නව හැදෙනකොට ඒක එන ලස්සනයිනේ. දැන් ඊට වැඩියෙන් ලොකුවට ඉන්නවනේ. ඉන්නවනේ. ඔව්.